මේ තියෙන්නේ මකණයක්. ඉතින් අද මම මේ මකණේ ඉවර වෙනකම් මකනවා. ඉතින් guys මේකේ තව ගොඩක් challenges කීපයක්ම තියෙනවා. ඒක නිසා මේ වීඩියෝ එක මග නොහැරෙවම බලන්න. ඉතින් guys සේරම මකන්න කලින් මුලින්ම බොන්න ඕනේ අපි බීම වීදුරුවක්. මම බීම වීදුරුවක් බීලම වැඩේ පටන් ගන්නවා. guys ඉතින් මුලින්ම අපේ මකන්න ගන්න මකන තියෙනවා. ඉතින් ඒකේ කවරේ අයින් කර ගන්න ඕනේ. ඔන්න ඉතින් මේක තමයි අපි මකන්න යන මකනේ. ඉතින් අපිට තව මේකට අපි ගන්න එක කොලයයි. මේක ඇවිල්ලා නීති 3ක් තියෙනවා. නීති වලින් පළවෙනි නීතිය තමයි මේක මකනකොට අපිට නිකන් උඩ මොකක්වත් ඒ කියන්නේ මේසයක් උඩවත් පොතක් උඩවත් කොලයක් උඩ නිකන් මකන්න බෑ. පැන්සලකින් ඇඳ දෙයක් උඩ විතරයි මකන්න පුළුවන්. එතකොට දෙවෙනි නීතිය තමයි මේකට පාවිච්චි කරන්න පුළුවන් එක කොලයයි. ඒ කියන්නේ එක කොලයයි මේ කොලය විතරයි. තුන්වෙනි නීතිය තමයි මේකට භාවිතා කරන්න පුළුවන් එක පැන්සලයි. ඒ පැන්සලෙන් ලියන වල විතරයි අපිට මේ මකනේ මකන්න පුළුවන්. guys ඉතින් මේ තියෙන්නේ අපේ පැන්සල. එතකොට මේ තියෙන්නේ අපේ එක කොලේ. එතකොට මේ මකන ඉවර වෙනකන් අපි ඉතින් මකන්නත් ඕනේ. ඉතින් මුලින්ම මේ කොලේ තියා ගන්නවා පොතක් උඩ. ඉතින් අපි ස්ටොප් වොච් එකත් ඔන් කරගමු. ස්ටොප් වොච් එකක් දාලා තියෙන්නේ. ඉතින් ඒකත් ඔන්න දැන් ඔන් කරා. ඔයාලට පේනවා ඇති. ස්ටොප් වොච් එකක් දාලා තියෙන්නේ අපි. දැන් ඉතින් අපි වැඩේ පටන් ගමු. මුලින්ම ඉතින් අපි පැන්සලෙන් එකකින් මොනවා හරි දෙයක් අදිමු. guys තාම මෙච්චරයි ඉවරලා තියෙන්නේ. හරිම පොඩ්ඩයි. ඉතින් අපිට දැන් මේ බැරි වෙලා හරි මකද්දින් කොලේ ඊරුනොත් කරන්න දෙයක් නැහැ. ඒ කොලේමයි මකන්න ඕනේ. අය වෙන කොල අපිට ගන්න බෑ. guys දැන් නම් අද පේවස් හේර මකලා ඉවරයි. දැන් ආයෙත් අපි මේක අදින්න ඕනේ. guys මාර වැඩේ කියන්නේ කොලේ තැන් දෙකකින් තුනකින් ඉරිලා තියෙන්නේ. කරන්න දෙයක් නැහැ guys. කොහොම හරි අපි මේකමයි ආය ඇදලා මේව කරන්න ඕනේ. ඉතින් දැන් මම අකුරු වගේක් ලියනවා. දැන් මම අකුරු මකන්න යන්නේ. guys මම ඒ අකුර හැමතැනම වගේ ලිව්වා. ඉතින් දැන් අපි ඒ අකුරක් මකමු. මේ පොඩ්ඩයි තාම ගිහිල්ලා තියෙන මේ මකනේ. guys කොලේ කෑලි 4කට වගේ වෙන් වුණා. ඒ කියන්නේ දැන් ඒත් අපි කොහොම හරි මේක ඉවර කරන්න ඕනේ. A few moments later. guys දැන් නම් මකනේ භාගයක් විතර ඉවර වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඉතින් දැන් අපි මේ කොලයන් දේවත් ටික ඉවරයි. ඉතින් දැන් මම ලියන්න යන්නේ සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ලියලා ඒක අය දැන් මකන්න යන්නේ. guys ලස්සනයි නේද? සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ලස්සන ලිව්වා. දැන් ඉතින් ඒකත් මකමු. guys තව තියෙනවා අපිට මකන්න ගොඩක්. ගොඩක් කියන්නේ ටික. දැන් guys අපි මේ ටිකේ ලියමු රූසදු කියා 100 සැරයක්. guys 100 සැරයක් ලිව්වා රූසදු කියන වචනේ. දැන් ඉතින් ඒක මකමු අපි. guys දැන් නම් මට මගේ ශක්තිය නැති වෙලා වගේ තියෙන්නේ. දැන් මං ආයෙසරයක් මම බීපු මේ බීම එක බොනවා. guys නැවත ශක්තිය ආවා. දැන් ආයෙ දිගටම වැඩේ කරගෙන යන්න. guys අර රූසදු කියලා ලියලා තිබ්බ වචන සේරම ලියලා මකලා ඉවරයි. දැන් ඉතින් අපි මේ කොළ දෙකකුත් තියෙනවා. දෙකට බෙදුන කොලේ අපි දැන් ආයෙසරයක් පැන්සලෙන් අදිමු.
ගයිස් අයිසරයක් බීමගේ ටිකක් බොනවා ගයිස් දැන් මේ ඔයාලට පේන ඇති මේ මකනේ සයිස් එක ගොඩක් අඩු වෙලා තියෙන්නේ ඔයාලට මතක ඇති මේක පටන් ගද්දී කොච්චර ලොකුවටද මකනේ තිබ්බේ කියලා අපි තව මේකෙන් පැන්සලින් ඇදලා තව හොඳට මේක පොඩි කරමු අයිසරයක් මම කරේ ඇදපු එක දැන් ඉතින් අයිසරයක් මේ පොඩි වෙච්ච මකණෙන් මකමු ගයිස් අපේ මේ අනිත් කොළ කෑල්ලක් තියෙන ඉරිච්ච අපි දැන් ඒකේ අදිමු දැන් නම් ගොඩාක් පොඩි මකණේ මන්නම් පේන්නේ ගයිස් ඔයාලට පේන ඇති වෙන්න දැන් මකනේ සයිස් එක මගේ නියපොතට සාපේක්ෂව බලන්නකෝ ගයිස් හරිම පොඩි දැන් නම් ගයිස් ඔයාලට පේන ඇති මේකෙන් නම් මකන්න බෑ ඒ කියන්නේ මම මේක සම්පූර්ණයෙන් ඉවර කරා එතකොට මම මේ මකනේ ආපහු මකන්න බැරි තත්ත්වයටම යනකම් පොඩි වෙනකම් මැකුවා එතකොට මේ තියෙන්නේ අපේ කොළ කෑල්ල 3ක් දක්වා ඉන්නා ඒ වගේම මේ තියෙන පාවිච්චි කරපු පැන්සල. එතකොට මේ තියෙන අපේ මකනේ. ඉතින් මේ මකන ඉවර වෙනකම් මකන්න අපිට කොච්චර වෙලා ගියාද කියලා අපි බලමු. ඕන දැන් ස්ටෝව් එක ඕෆ් කරා. අපිට ගිහිල්ලා තියෙනවා හරියටම කිව්වොත් පැය 1යි විනාඩි 19යි තප්පර 4යි මිනිත් තප්පර 8යි 9ක්. ඒ කියන්නේ අපි පැය ගාණක් තිස්සේ මේක සම්පූර්ණ මකලා කොහොම හරි මේ ලොකු මකනේ මේ වගේ පොඩි වෙනකම් මැකුවා. ඉතින් මේක තමයි අද වීඩියෝ එක අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේම ලයික් පාරකුත් දාගෙන යන්න එහෙනම් ගයිස් ඔයාලා සේරම සුබ දවසක් බයි ගයිස්